සිල්පදේ අර්ථය තේරුම් ගත්තට පස්සේ එයා දන්නවා සොර සිතින් අනුන් සතු දෙයක් කොහි තිබ්බත් Tamanට දුන්නේ නැත්තම් Taman ගන්නෑ. මේක හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පුරුදු කරන්න උගන්ලා තියෙනවා. ඇල් වතුරයි මේ ඒ කාලේ පාවිච්චි කළේ දැහැටිනේ. දැහැටි අල් වතුරයි විතරයි කියනවා මේ කවුරුත් පිළිගන්නේ නැතුව කවුරුත් දුන්නේ නැතුව තනියම පිළි අරගෙන මේ පාවිච්චි කරන්න කිව්වේ. වෙන කිසිම දෙයක් ගන්න එපා කිව්වා. දැන් අපිට ඕනේ නම් තමන්ගේ දෙයක් බව දැනගෙන දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ භික්ෂුන් වහන්සේලා පාරේ වඩිනවා. වඩිනකොට අඹ ගස්වල අඹ වැටලා තියෙනවා. අයිතිකාරයෙක් නැහැ. දැන් ඉතින් අඹ අහුල ගත්තා මේ ස්වාමීන් වහන්සේලා. දැන් කවුරුත් පිළිගන්නලා නැහැනේ. දැන් වළඳන්න බෑ. අරගෙන ගිහිල්ලා කෙනෙක් ඉස්සරහා හම්බ වෙනවා. හම්බෙන්න අඹ ටික අතහැරෙනවා. අතහැරගෙන පින්වත් මේ පාරේ ගහක අඹ වැටලා තිබුණා. අපි ඇහුලුවා. පිළිගන්නවන්න කෙනෙක් නෑ අපිට පිළිගන්න. අපිට මේක පූජා කරන්න. පිළිගන්නගෙන වළඳන්න. කවදාවත් හොරකමක් වෙයිද? නොසරු සිටින් ඒක තියෙනවා අතේනේන සුචි භූතේන අත්නා විරති. නොසරු සිටින් වාසය කරන්න. එතකොට වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සොරකම සිද්ධ වීමේදී හරි සියුම් එකක්. සොරකම. දැන් අපි කියමු සොරකම කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විස්තර කරලා තියෙන විදිහ හරි පුදුමයි. දැන් අපි මේ ඔරලෝසුව ගමු. දැන් අපි කම මේ ඔරලෝසුව මේ ඔරලෝසුව අපි කියමු මෙතන තියෙනවා කියලා. ඔන්න මෙතන තියෙනවා. මේ සුළු තියෙනවා. දැන් ඔන්න මේක අනුන්ගේ කියලා දන්නවා අපි. දැන් හොරකම් කරන්න හිතෙනවා. මේක අල්ලනවා. නෑ ඕනේ කියලා ගන්නවා. හොරකම් වෙන්නේ නෑ. කිට්ටුවට ගිහින් නැවතුණා. එමුද මේක තිබ්බට පස්සේ මේකේ අයිතිකාරයාට තමයි මේක අයිති. ඊට පස්සේ හිතනවා නෑ ගන්නමයි ඕනේ මේක. හිතලා තව තියෙනවනේ. මේ තීරමිනියකුයි මම මේ ගන්න කියලා මම අල්ලලා උස්සනවා මෙහෙම. තාම මේක උඩට ඉස්සෙලා නෑ මේසෙන්. ආයෙ තියෙනවා. හොරකම් සිද්ධ වෙලා නෑ. මේක ගන්නවා උස්සනවා. හොරකමට අහු වෙනවා. ඇයි මේ උස්සුවට පස්සේ මෙයාට ඕන දෙයක් කරන්න පුළුවන්. එයාට මේක තියන්න පුළුවන්. නමුත් එයා හොරකමට අහු වුණා. ඔන්න බලන්න මේ සුචරිතය කියන එක අපි ඉගෙන ගන්න ඕනේ කියන්නේ ඒක. දැන් මෙයාට මේ ඉස්සුවට පස්සේ මෙයාට ඕන දෙයක් කරන්න බැරිද මේකට? එයාට මේක මෙහෙම තියෙනකන් එයාගේ නෙමෙයිනේ. මේක මම අතින් අල්ලලා මෙහෙම ගත්තට පස්සේ ගත්තා යා. හොරකම කළා. ඊට පස්සේ තියෙනවා. පාවිච්චි කරේ නෑ. නමුත් හොරකම සිද්ධ වුණා. දැන් බලන්න මේ සොරකම කියන එක ගැන මේ කොයිතරම් සියුම් එකක්ද මේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ සීලය ආරක්ෂා කිරීමේදී දැන් සෝතාපට්ඨියංගයක් වෙන්නේ එයාට සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති තියෙන නිසා. දැන් සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා මාර්ගංග ක්‍රියාවෙන් පුරුදු කරන්නේ මෙයාට අකුසලයේ හටගත්ත මේ අකුසලයේ ප්‍රහාණය කරන සිහියෙන්. දැන් දන්නේ නැති එක්කිනා එයාට සිහිය මතක නැහැ. හිතුණද ගත්තා.